සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වුණා. අද මම ඔයාලට කියලා දෙන්න හිතුවේ ඔයාගේ ගෙදර තියෙන වොෂින් මැෂින් එක කාලයක් පාවිච්චි කරන්න මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා. ඉතින් කරුණු 10ක් ඔස්සේ තමයි මම මේ දේවල් කියන්න බලාපොරොත්තු වෙන්නේ. වර්තමානයේ වෙන විට වොෂින් මැෂින් එකක් ගෙදර නැතුවම බැරි අංගයක් බවට පත් වෙලා තියෙනවා. කාර්ය බහුලත්වයේ මත මේක ගොඩාක් වැදගත් වෙනවා. හැබැයි අපි හැමතිස්සෙම රෙදි හොදනවා, රෙදි ඩ්‍රයර් කරනවා. මේක අපි නොකඩවා කරත් ඒකේ ආරක්ෂාවට අපි කරන දේවල් බොහොම සුළුවෙන් තමයි කරන්නේ. අපිට සමහර වෙලාවට මේ දේවල් අමතක වෙනවා. ඉතින් එහෙම කාලයක් පාවිච්චි කරද්දී වොෂින් මැෂින් එකට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒ හානිය අවම කරලා කාලයක් පාවිච්චි කරන්න පුළුවන් දේවල් ටිකක් තමයි අද ඔයාලට මතක් කරලා දෙන්න හිතුවේ. එහෙනම් අපි ඒ දේවල් ටික බලමු. පළවෙනි දේ තමයි ගෙදර වොෂින් මැෂින් එක බාත්රූම් එකේ තියන්නේ නැතුව බාත්රූම් එකෙන් එළිය වෙනත් සුදුසු තැනක තියෙන එක. බාත්රූම් එකේ සමහර වෙලාවට ඔයාලා වොෂින් මැෂින් තියලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි චුට්ටක් ඒ ගැන අවධානය යොමු කරන්න මේකට වතුර වැටිලා මේක දිරන්න පුළුවන්. ඒ නිසා පුළුවන් නම් උත්සාහ කරන්න බාත්රූම් එක ආසන්නයේ තැනක මේක තියන්න පුළුවන්ද කියලා. එහෙම තියන්න පුළුවන් වුණොත් තව ටිකක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. දෙවෙනි කාරණාව තමයි වොෂින් පවුඩර් යොදන්නේ නැතුව වොෂින් ලික්විඩ් එකක් පාවිච්චි කරන එක. ගොඩක් අය වොෂින් ලික්විඩ් පාවිච්චි කරනවා අඩුයි, වොෂින් පවුඩර් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මේ වොෂින් පවුඩර් පාවිච්චි කරාම වෙන්න පුළුවන් පොඩි ගැටලුකාරී තත්වයක් තමයි අර ඒවා අර බටවල අර සිදුරුවල ඒ වගේ රැඳිලා තියෙන පුළුවන් කාලයක් පාවිච්චි කරද්දී. අර එතකොට ඒවැ මෝටර් වලට ඒවා ගිහිල්ලා ක්‍රියාකාරීත්වයට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒකයි ලික්විඩ් එකක් පාවිච්චි කරන එකේ වැදගත්කම වෙන්නේ. ඉතින් ලික්විඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා ඔයාලා කල්පනා කරලා බලන්න. තුන්වෙනි කාරණාව තමයි වොෂින් මැෂින් එක භාවිතයෙන් පස්සේ ඒකේ පියන ඇරලා තියෙන එක. මේකේ වැදගත්කම තමයි මෙතකොට වොෂින් මැෂින් එක හොඳට වේලෙනවා. ඇතුලේ රෙදි වල තියෙන රෙදි හේදුවාම තියෙන පුස් ගඳ ඒ හැමදේම ඉවත් වෙලා වොෂින් මැෂින් එකේ ඇතුලේ ඩ්‍රම් එක හොඳට වේලෙනවා. ඒ නිසා සෑම භාවිතාවකටම පස්සේ මේකේ පියන මද වේලාවක් ඇරලා තියන්න කටයුතු කරන්න කියලා මම ඔයාලට මතක් කරනවා. හතරවෙනි කාරණාව තමයි සෙල්ෆ් වොෂ් එකක් මාසෙකට වතාවක්වත් දෙන එක. සෙල්ෆ් වොෂ් එකක් කියලා කියන්නේ රෙදිවත් වොෂින් පවුඩර් ලික්විඩ් මුකුත්ම දාන්නේ නැතුව තම වතුර විතරක් වොෂින් මැෂින් එකට දාලා ඒක සේදෙන්න අරින එක. මේ සේදුමෙන් වෙන්නේ ඇතුලේ රැඳිලා තියෙන වොෂින් පවුඩර් තියෙනවා නම් කුණු දූවිලි මේ හැමදේම ඉවත් වෙලා යන එක. ඒ නිසා සෙල්ෆ් වොෂ් එකක් මාසෙකට වතාවක්වත් දෙන්න පුළුවන් නම් වොෂින් මැෂින් එක කාලයක් පාවිච්චි කරන්න වැදගත් දෙයක් බවට පත් වෙනවා. පස්වෙනි කාරණාව තමයි ඔයාලා බලන්න ගෙදර වොෂින් මැෂින් එකට දාන්න පුළුවන් රෙදි ප්‍රමාණය කොච්චරද කියලා. සමහර වෙලාවට කිලෝ 5, 6, 7 ආදී වශයෙන් වොෂින් මැෂින් එකේ දරන්න පුළුවන් රෙදි ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වොෂින් මැෂින් එකේ කිලෝග්‍රෑම් 7යි තියෙන්නේ. ඉතින් ඔයාලා රෙදි දානකොට බලන්න ඒ ප්‍රමාණයට වඩා වැඩිපුර මේකට දානවද කියලා. ගොඩක් වෙලාවට ඩෙනිම්, කලිසම්, බෙඩ් ෂීට් වගේ දේවල් අපි ගොඩාක් දානකොට මේකේ බර දරන්න බැරි වෙනවා. එතකොට මෝටරේට හානි වෙන්න පුළුවන්. දරන්න පුළුවන් අවශ්‍ය රෙදි ප්‍රමාණය දාන්න. ඒක රෙදි ගොඩක් තියෙනවා නම් කොටස් කරලා මේක දාන්න. නැත්නම් එතකොට වොෂින් මැෂින් එකේ මෝටරේට ඒකේ ක්‍රියාකාරීත්වයට පහසුවක් වෙන්න පුළුවන්. හයවෙනි කාරණාව තමයි අපි මැෂින් එකට රෙදි දානකොට කලිසම් සාක්කු වල යතුරු, කටු, කාසි වගේ දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඇතුළට රෙදි දාන්න ඉස්සෙල්ලා මේ දේවල් පරීක්ෂා කරලා බලන්න. නැත්නම් ඒ දේවල් අර ඩ්‍රම් එක අස්සේ හිර වෙලා මේකේ ක්‍රියාකාරීත්වයට හානි වෙන්න පුළුවන්. වොෂින් මැෂින් එකෙත් සඳහන් කරලා තියෙනවා රෙදි දාන්න ඉස්සෙල්ලා මේ දේවල් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න කියලා. හත්වෙනි කරුණ තමයි භාවිතයෙන් පස්සේ වොෂින් මැෂින් එකේ ඩ්‍රම් එක පිරිසිදු කරන එක. භාවිතාවට පස්සේ ඩ්‍රම් එක තියෙන තෙත ගතියෙන් අපි පියන ඇරලා තිබ්බහම ඩ්‍රම් එක පිරිසිදු වෙනවා. හැබැයි අපිට පොඩි රෙදි කෑල්ලක් තියාගෙන ඩ්‍රම් එක පිහදාන්න පුළුවන් නම් මේක වේලිලා ඉක්මනට පිරිසිදු වෙනවා. එතකොට අර පුස් ගඳ, පුස් බැඳෙන එක ඒ දේවල් ඔක්කොම අවම කරගන්න පුළුවන්. එතකොට මේක කාලයක් පාවිච්චි කරන්න ඒකත් වැදගත් දෙයක් බවට පත් වෙනවා. 8 වෙනි කරුණ තමයි වොෂින් මැෂින් එකේ ෆිල්ටර් එක. එතකොට අර ඇතුලේ නූල් එහෙම රැඳෙන තැනක් තියෙනවනේ. ඕකත් අපි නිතරම බලලා පිරිසිදු කරන්න ඕනේ.
වොෂින් මැෂින් එකේ ඇතුළට වතුර එන තැනත් ෆිල්ටර් එකක් තියෙනවා. මේකත් සතියකට වතාවක්වත් බලලා පිරිසිදු කරන්න. මොකද එතනත් කුණු දූවිලි රැඳෙන්න ඉඩ කඩ තියෙනවා. 9 වෙනි කාරණාව තමයි වොෂින් මැෂින් එක අපි තියන්න ඕනේ මීයෝ කැරපොත්තන්ගෙන් හානි වෙන්නේ නැති තැනක. ඉතින් ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා ඔයාලට මතක් කරනවා. ඒක වොෂින් මැෂින් එකෙත් සඳහන් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අන්තිම කරුණ නැත්තම් 10 වෙනි කරුණ තමයි වොෂින් මැෂින් එකේ වතුර සේදිලා පිටවන බටය ළඟ පිරිසිදු කරන එක. මේකත් සතියකට වතාවක් කරන්න පුළුවන් නම් හොඳයි අනිවාර්යයෙන්ම. මොකද එතනත් ගොඩක් කුණු දූවිලි රැඳෙන්න පුළුවන්. ඒකත් වොෂින් මැෂින් එකේ කාලයක් ක්‍රියාකාරීත්වයට වැදගත් වෙන දෙයක් බවට පත් වෙනවා. එහෙනම් මේ කරුණු 10 පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මම ඔයාලට මතක් කරනවා. එහෙම වුණොත් ඔයාලට වොෂින් මැෂින් එක කාලයක් තවදුරටත් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. ඔයාලට සුබ දවසක්.